රෝහිත මහත්තයා ඔයාලා එන්නකෝ. මේ ළමයාට පොඩි අතපසුවීමක් වෙලා ඉස්සෙල්ලා. එයා මුලින් හිතලා තියෙන්නේ අපි අහන්නේ වෙන වීඩියෝ එකක් ගැන කියලා. ඒකයි මෙයා කියලා තියෙන්නේ අර මේ AI වලින් හැදුවා කියලා. අතරම මේ වීඩියෝ එක හදලා තියෙන්නේ මෙයා. එහෙම නේද පුතා? එතකොට අර එරන්දිගේ ජනේලේ කතාව මේ මාත්තුරුන්ට ඇහෙන්න කියන්නකෝ පුතා ඒ කතාව. එරන්දිත් එක්ක තියෙන තරහට සර් එරන්දිගේ ජනේලේ ළඟ ඉඳගෙන එරන්දිව භය කරා සර්. ඔයාලා එන්න. මේ ළමයාට පොඩි නයිස් බල. මේ ළමයාට කලින් වතාවේ පොඩි අතපසුවීමක්. මේ ළමයාට කලින් වතාවේ පොඩි අතපසුවීමක් එක්ක. එයා හිතලා තියෙන්නේ අපි ඉස්සෙල්ලා කතා කිව්වේ එයාගෙන් ඇහුවේ වෙන මොකක් හරි වීඩියෝ එකක් ගැන. එහෙනම් තමයි එයා කියලා තියෙන්නේ අර AI තාක්ෂණයෙන් හදුවයි කියන්නේ. එහෙම නේද පුතා? එතකොට මේ දැන් ඔය පුතා මේ මාස්ටරුන්ට තැන්නේ කියන්න වල එරන්දිලගේ ජනේලේ ළඟ කතාව මොකද්ද? ඒක මේගොල්ලන්ට තැන්නේ කියන්නේ. සර් එරන්දිත් එක්ක තියෙන තරමට ජනේලේ ළඟ ඉඳලා මම තමයි එරන්දිව බයි. මචෝ එරන්දි එක්ක තිබ්බ තරහට තමයිද මං එරන්දිගේ ජනේලේ ළඟ ඉඳන් බයි කරා. සර් එරන්දිත් එක්ක තියෙන තරහට තමයිද එරන්දිගේ ජනේලේ ළඟ ඉඳලා එරන්දිව බයි කරේ සර්. එරන්දිගේ කාමරේ පොතගත්තේ එරන්දිගේ ඔෆිස් බෑග් එකේ කැමරාවක් කළේ සර්. එම්මනම් කතා කරන වචන 3-4කට පාරක් කැස්සක් එනවා. ගම්බිරිස්සි වල තියෙන උගුරට. ඒ කියන්නේ බටේ දාලා මචං කට ඇරලා බෙල්ලෙන් මිරිකලා ගම්බිරිස්සි එක මෙහෙම උඹලා අරගෙන බටේ දාලා හුක් කරලා බිමිනවා. බිම්බා මචං මෙතන ඉඳලා බයිනවා. ගවුස් කරලා දාන්නේ මු ගම්බිරිස්සල්ලා නේද? පිටින්නේ ගම්බිරිස්ස. නෑ ඒක නිසා තමයි. හරි හරි. ඔව් අපි මේ අල්ලන් දෙන්න ඕනේ. හරි ඒකත් මෙහෙම කරමු. ඔව් හරි. හරි ගම් හරි. හරි ඔෆිස් බෑ හරි. වසා කාමරේට පොතගත්තේ වසා. දැන් එතකොට පුතා කියන්නකෝ අර එරන්දී කතාව නේද? දැන් දාලා මි කියපන්කෝ අර ඒ කාලේ නැන්දලගේ ගෙවල් වල අර ඉලවට කියන්නේ අන්න ඒක උනේ. අවුරුදු කාලේ නෑ ගම් කියන්නේ ඩිපෙන්ඩ් මම පුතා මේ වටේ ඉන්න කට්ටිය. අන්න ඒක. හරි අන්තිම ලයින් එක. ඔයාගේ ඔෆිස් බෑග් එකේ කැමරාවක් කැලෙවස. එරන්දිගේ ඔෆිස් බෑග් එකේ සර්